කොහොමද? අද අපි මං අද රෙසිපි එකක් ගෙනාවේ ඉඩ්ලි හදන්න. සුපර් මාකට් එකට ගිය වෙලාවේ මං දැක්කා ඉඩ්ලි දෝසය වගේ දේවල් හදාගන්න හරිම ලේසි මේ පැකට් එකක් තිබුණා. ඉතින් මං ගෙනාවා. දෝසය හැදුවා මාර රසයි. ඉතින් ඉඩ්ලිත් හදන්න ඕනි කියලා හිතුණා. පළවෙනි පාර තමයි මං ඉඩ්ලි හැදුවේ. ඉතින් ඔයාලත් එක්ක මම රෙසිපි එක ගෙනාව බෙදා ගන්න බලන්න. ඒක හරි ලේසි. කීල්ස් එකෙන් තමයි ගත්තේ මම මේ පැක් එක. 400 ගානක්ද කොහෙද උනේ. මේක අරගෙන මේ වගේ බෝල් එකකට දාලා ඒකට චුට්ටක් වතුර දාලා කවලම් කරලා හදාගන්න තමයි ඕනි. මේ තියෙන එක වතුර දානවා මම. පරිප්පු හදාගන්නයි චිකන් හරි හදාගන්නයි තමයි මම මේ හදන්නේ. ඒවනම් ඉතින් දන්නවනේ ඒවා රෙසිපි ඕනෑනේ. මං ඉතින් ඉඩ්ලි ෆස්ට් ටයිම් හදන නිසා තමයි ඉතින් මම වීඩියෝ එකක් ගෙනාවේ. දන්න අය ඉතින් දන්නවා, දන්නේ නැති අය ඉන්නවනේ. දැන් මං වගේ අය සමහර අය දන්නේ නැහැ. ඒ වගේ අය ඉතින් බලන්න මේක ගෙනල්ලා try කරන්න හරිම ලේසි. දන්නේ නැති අයට හදාගන්න, දන්න අය ඉතින් එයාලා ගෙදරම බඩු ගෙනල්ලා හදාගන්න. දැන් මේක හරිය ලේසි. කීසෙන් පැකට් එක අරගෙන ඒකට වතුර ෂුට්ටක් දාලා හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හරිම ලේසි. ඉතින් මම ඔයාලට ගෙනාවේ ඒක හදන විදිහ. ඉතින් මං ඉඩ්ලි හැදුවේ. ඉතින් ආදරෙන් සතුටින් කෑම හදද්දි කෑම ගොඩක් රසයි නේද? මං එහෙම තමයි හිතන්නේ. ඇත්තටම මේක හැදුවට පස්සේ අපි දෙට කෑවම පුදුම රහක් තියෙන්නේ. මේක හරි ලේසිත් එක්කනේ ඉතින්. ඔයාලත් හදන්න try කරන්න. මම නම් දැම්මේ අයිස්ක්‍රීම් කප් වල ඉස්සලාම රයිස් කුකර් එකට වතුර චුට්ටක් තියාන හොඳට වතුර ටික හොඳට රත් වෙන්න තියන්න. උතුරනකොට වගේ අර උඩ කෑල්ල තියලා අර කප් ටික තියලා වහන්න. එච්චරයි වෙන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ චුට්ට ඇරලා බලන්න. ඉතින් ඊට පස්සේ හරි ඉතින්. ඊට පස්සේ මේ වගේ චිකන් හොද්දකුයි පරිප්පුවදී හදාගෙන ඉඩ්ලි දැන් රෙඩි. චිකන් හොද්ද මගේ රස පාටයි නේද? ඒක නම් මාර රසයි නා. හදාගෙන ඉතින් ඉඩ්ලිත් එක්ක කන්න තියෙන්නේ. කන හැටි බලමු ඉස්සරහට අපි. මම වයිස් කරන වෙලාවේ හොඳටම වහිනවා. අලට පැහැදිලිත් ගන්න. පැහැදිලි කියලා හිතනවා. හොඳම ටික තමයි හස්බන්ඩ් කනකොට මම රසයිද කියලා හව. සුපර් කියලා එක තමයි මේ තියෙන්නේ. ඒක හරියට වීඩියෝ වෙලා නැහැ. මට ඉතින් හරිම දුකයි. thank you ඉතින් මගේ වීඩියෝස් බලුවට හැමෝටම ආදරේ. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනවා. bye.